ඉතින් උන්වහන්සේ කියන විශේෂම දේ තමයි පිළිකා තියන අයට හොඳට බණ භාවනා කරොත් ඒ රෝගයෙන් හොඳ වෙන්න ඉඩකට තියෙනවා කියලා. අද 26 වෙනිදා අද 26 වෙනිදා හවස දැන් මම අපි ඇවිත් ඉන්නේ මිනි බික්සි එකට මෙතන. ඉතින් මේකත් උදේ අපේ ලොකු වැඩක් තියෙනවා කරන්නේ ඒ තමයි උදෑසන පිටපාත පූජාව. ඉතින් මේකත් ඉතින් විශේෂ දෙයකට තමයි මේ පිටපාත පූජාව ආනිසංස අපි එකතු කරන්නේ. ඉතින් ඔයා මේ පෝස්ට් එක දැකලා සර්ප්‍රයිස් වෙන්න පුළුවන්. ඉතින් අපේ පේජ් එකේ වීඩියෝ නිතරම නරඹන කට්ටිය දකින්න ඇති මෙන්න මේ කමෙන්ට් එක. ඉතින් මේ පින්ඩපාතයෙන් මම පූජා කරන්නේ ශ්‍රී ලංකාවේ ඉබ්බාගමේ පදිංචි ලසිත් සේනානායක මහත්තයාට ඒ පිළිකා රෝගයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න. ඒකට ඉතින් කවදත් වගේ මේ පින්ඩපාතය සඳහා දායකත්වය සපයන්නේ අපේ ඇමරිකාවේ පදිංචි පින්වත් රොෂාන් අයියානේ. ඉතින් මම අද බැලුවේ ගන්න දේවල් හැමදේම ශරීරයට හිතකර කැම જાති. මේකත් 90% තියෙන තක්කාලි බීම එකක්. තව ඉතින් මම කෝපි එක්කත් එකතු කරන්නේ. මේක තෝන් ගාඩන් කියන තායිලන්තයේ තියෙන සුපිරි බ්‍රෑන්ඩ් එකක්. පොට්ට සැරටයි තියෙන්නේ. ඉතින් මෙතන තියෙන හොඳම කිරි වර්ගය තමයි මට ගන්න හිතුනේ. ඉතින් මේ සෙට් එකට බාත් 58යි. මං ගත්තේ ඇන්ලින් කිරි. මේ තමයි තායිලන්තයේ තියෙන මං ආසම කරන දේ. ඕනම දෙයකට අඩුම ගානේ බාත් එකක් වුණත් QR කෝඩ් එක ස්කෑන් කරලා ගෙවන්න පුළුවන්. ඉතින් බාත් 115යි දැන්. ඒකට බලමු බත් මොනාරි උයලා වතුර බෝතලයක් විතර තියෙනවා. මේක ඔයාගේ පින්නපාතේ. උදේට බත් වෙමු කිව්වට අන්තිමට ඉතින් මට හදාගන්න පුළුවන් උනේ සෑන්ඩ්විච් එකක් තමයි. ඔන්න ඉතින් මේ ආමන් කිරියක්කුත් තියෙනවා. තව ඉතින් මං කූල්ම කූල් වතුරෙකුත් අරගත්තා. දැන් වෙලාව ඉතින් 6:20යි. මේ දවස්වල නම් හාමුදුරුවෝ කලින්ම වඩිනවා. ඉතින් මං ඔලිව් ඔයිල් ටිකක් පොඩ්ඩක් දාලා සෑන්ඩ්විච් එක මෙන්න මෙහෙම හදාගත්තා. ආතෝ චිලි සෝස් ටිකකුත් දාගත්තා ඉතින්. සෑන්ඩ්විච් එක හැදෙන්න කලින් හාමුදුරුවෝ වඩීද කියලා මට බයයි. මොකද ඉතින් මේ දවස්වල ඉක්මනට ඉර පායනවනේ. හාමුදුරුවෝත් ඉතින් කලින්ම වඩිනවා. ඉතින් මං ඉක්මනට ඇවිල්ලා සෑන්ඩ්විච් එක ගන්නකොට අර සුපුරුදු සද්ද ඇහුණා මට. ඉතින් වඩින වෙලාවට මං ගේ ඉස්සරහ හිටියේ නැත්තම් හාමුදුරන්ගේ එක ටෙක්නික් එකක් තියෙනවා. ඔය තල්ලු කරගෙන කරත්තේ පොඩ්ඩක් සද්දට තල්ලු කරනවා. මොකද උන්වහන්සේ දන්නවා ගේ පාස් කරන් වැඩියොත් මම පින්ඩපාත කරගෙන පස්සෙන් දුවනවා කියලා. ඔන්න බලන්නකො ඉතින් අපේ හාමුදුරුවෝ පින්ඩපාත පූජා කරපු අයිතිකාරයට මොනවද දෙන උපදෙස් කියලා. คนมาแดงเนี่ย ใช่ครับเขาฝากทำบุญครับเลยครับ ดีครับตำบลเขาได้นะครับ แล้วเขาอยู่ที่ไหน อยู่ศรีลังกาครับ แล้วก็เขาอยู่นี่เขานั่งสมาธิ ครับ ให้เขานั่งสมาธิบ่อย ได้ครับ ๆนั่งสมาธิบางทีได้สมาธิ ได้ครับ รักษาเลยให้รักษาสัพพิติโยวิวัฒน์สัพพโลโกวินัสตุมาเตปันตะลายโยสุขีให้อยู่ตัวเขาวิวัฒน์โดยจัตตาโลธรรมาให้วันโนสุขังกาลังพวันตุสัพพมังขันตุสัพพุทธาสัพพุทธานุภาเวนัสสัพพโติวันเตตัพธรรมานุภาเวนัสสัพพโติเตตัพตังฆานุภาเวนัสสัพพโติพระวันตุเตเดินพันนะแต่ตะบุญนะครับ ผม หายจากโรคภัยไข้เจ็บนะ ඉතින් උන්වහන්සේ ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරා. คนจะเล็งโยม ครับ เขานั่งสมาธิเขาหายได้โยม ඉතින් උන්වහන්සේ කියන විශේෂම දේ තමයි පිළිකා තියන අයට හොඳට බණ භාවනා කරොත් ඒ රෝගයෙන් හොඳ වෙන්න ඉඩකට තියෙනවා කියලා. ඇත්තටම ඉතින් මමත් මේ ගැන එකඟ වෙනවා. මොකද මම දැකලා තියෙනවා තායිලන්තේ ගොඩක් අය ඒ විදිහට පිළිකා වලින් හොඳ වෙලා තියෙනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේකින් දැන් පැවතගෙන ඉන්න මේ මහා සංඝරත්නයට පූජා කරපු මේ මහා දානයේ ආනිසංසයෙන් ඒ ලසිත් මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.